මං අද රසයට චිකන් කරියක් හැදුවා. ඉතින් ඒක වීඩියෝ එක මගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. එහෙනම් ඉතින් ඉක්මනට වීඩියෝ එක පැත්තට එන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඉතින් මට දැන් සබ්ස්ක්‍රයිබර්ස්ලා 199ක් ඉන්නවා. හැමෝටම බොහොම ස්තුතියි. අනිත් අය සබ්ස්ක්‍රයිබ් වෙන්න. මෙන්න ඉතින් චිකන් ග්‍රෑම් 500ක් අරගෙන මං වියාගන්න තමයි මේ හදන්නේ. ඔන්න ඉතින් චිකන් ටික ගමන් 6-7ක් සෝදලා අරගෙන ඒකට එකතු කරගත්ත බෙදපු මිරිස් කුඩු තේ හැඳි 3යි බෙදපු ගෙදර හදපු 3-5 තේ හැඳි භාගයයි ඊට පස්සේ කහ කුඩු තේ හැඳි කාලයි මෙන්න මේ විදිහට එකතු කරගත්තා. ඊට පස්සේ මේකට රස අනුව ලුණු ටිකක් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මේකට මම රම්පේ කෑලි 3-4ක් දාගන්නවා. එතකොට ඉතින් හොඳ සුවඳක් එනවා. ඊට පස්සේ මේකට මම කරපිංච ටිකකුත් එකතු කර ගන්නවා මෙන්න මේ විදිහට. හැබැයි තව පොඩි ටිප් එකක් කරනවා මම. කරපිංච ආපහු දානවා. ඒකත් මම ඔයාලට පෙන්නන්නම්කෝ. ඊට පස්සේ කුරුඳු කෑලි 2-3ක් එකතු කර ගන්නවා. ඊට පස්සේ වංගෙඩිය සෝදලා අරගෙන ඒකට මෙන්න මේ වගේ රතු ලූණුයි සුදු ලූණුයි ඊට පස්සේ අමු ඉඟුරු කෑල්ලකුයි ඊට පස්සේ කුරුඳු පොතුයි ආපහු මේකට ඔන්න කොච්චි ටිකක් ඒ වගේම කරපිංච ටිකක් දාගන්නවා. මං කිව්වේ කරපිංච ආයි දාගන්නවා කියලා. ඊට පස්සේ ඔන්න ගම්මිරිස් ඇට ටිකක්. ඊට පස්සේ මෙන්න මේ විදිහට කරඳ මුංගුයි කරාබු නැටි. මේවා නම් ඉතින් අපේ ගෙදරම තියෙන ඒවා. කරාබු නැටි කුරුඳු ඒ වගේ දේවල් ඉතින් ගම්වල ගෙවල් වල තියෙනවනේ. ඊට පස්සේ ඔන්න කොටලා එකතු කර ගන්නවා ඒ පේස්ට් එක. ඊට පස්සේ ඉතින් මේකට මම මොනවද එකතු කරගන්නේ? වතුර ටිකක්. මෙන්න මේ විදිහට එකතු කරගෙන පහේ ටික හොඳට මස් ටිකේ මෙන්න මේ විදිහට ඇතුල් වෙන්න අතින් හොඳට මෙන්න මේ වගේ කවලම් කරගන්නවා. ඊට පස්සේ ඉතින් අපි දර ලිපේ තමයි මෙන්න මේ චිකන් කරිය හදාගන්නේ. ඉතින් අපි දුප්පත්නේ යාළුවෝ දන්නවනේ. ඉතින් මවාපෑමක් නෙවෙයි අපේ ඇත්තම ජීවිතේ. ඉතින් දර ලිපේ තමයි මං කෑම බීම හදන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට පොල් කටු හැන්දෙන් අපි මේක හැඳි ගාමුකු ටිකක් ඊට පස්සේ වහලා තම්බනවා. ඉතින් මස් හදනකොට මෙන්න මේ වගේ වහලා තමයි හදාගන්න ඕනේ. එතකොට හරි ඉක්මනට තැම්බෙනවා. පේනව නේද? ඔන්න ඉතින් ගමේ දුප්පත් උනාට ගමේ කෙල්ලන්ට රසට යන්න පුළුවන් හොඳේ. පේනව නේද? දැන් ඉතින් මේ චිකන් කරිය පුදුම සුවඳක් තමයි තියෙන්නේ. ඔන්න ඉතින් දැන් අපේ චිකන් කරිය හදාගෙන ඉවරයි. දැන් මං කන්නයි හදන්නේ. අද කැකුළු බතුයි පරිප්පුයි චිකන් කරියකුයි තියෙන්නේ. අපි කාලා බලමු රස කොහොමද කියලා. ඉතින් ඔන්න ජය වේවා කියලා මුල්ම කට ඔයාලට දීලා මං කන්න තමයි හදන්නේ. ඉතින් බලමුකෝ කොහොමද කියලා. ඉතින් මේක හරිම රසයි. ඔයාලත් හදලා රස කියන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.